ආයිබෝවන්. අද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ජපානයට ශ්‍රී ලාංකිකයෝ පැමිණෙන ඉංජිනේරින් වීසා එක. මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ජපානයටවත් පෞද්ගලිකව අපිටත් නෙමෙයි. මේ වීසා එකෙන් එන අහිංසක ජීවිතවලට. මහා පෞකාර මිනිස්සු අපි ඇවිල්ලා. ලංකාවේ මිනිහෙක් රවට්ටන්නේ ලංකාවේ මිනිහෙක්ම තමයි. මං අහලා නැහැ ලංකාවේ මිනිහෙක් ඉරාන් කාරයෙකුට රැවටිලා ඉන්නවා. මං අහලා නැහැ පාකිස්තාන් කාරයෙක්ට ලංකාවේ කෙනෙක් නැවතිලා ජීවිතේ අඳුරු වෙලා නන්නත්තර වෙලා ඉන්නවා. මොකද්ද මහා අවාසනාවක් තියෙනවා අපේ මේ ජාතියට අපි අපේ උම්ම තමයි රවට්ටන්නේ. ගෑණියෙක් පිරිමියෙක්ව රවට්ටනවා වගේ නෙමෙයි පිරිමියෙක්ව රවට්ටනවා කියන එක. ගෑණියෙක් පිරිමියෙක්ව අමාරුවේ දානවා වගේ නෙමෙයි පිරිමියෙක්ව අමාරුවේ දානවා කියන එක. හරි වේදනාකාරී. ඒ වගේම හරි භයානකයි. ඒවයි ගොඩ එන්න අමාරුයි. ඒ වගේම තමයි කෙනෙක් තව කෙනෙක්ව විශ්වාස කරලා යම්කිසි දෙයක් උඩට නැග්ගහම හරි අමාරුයි ඒ විශ්වාසයෙන් මිදෙන්න. අපි ඒක ජපාන් භාෂාවෙන් කියන සෙන්නෝ කියලා. එහෙම නැත්නම් මොලේ හොදීම. එහෙම නැත්නම් අපි කියන්නේ බ්‍රේන් වොෂ් කරලා කියලා. මේ දේ කාලාන්තරයක් තිස්සේ ජපානයේ සිද්ධ වුණා. මම ඒක දැකලා මට දරා ගන්න බැරි හින්දායි මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තේ. මේක අනිවාර්යෙන් අදින් පස්සේ හෝ වේවා දැනට ඇවිල්ලා ඉන්න හෝ වේවා එන්න සිහිනමවනින් ඉන්න හෝ වේවා ජපානය කියන්නේ මහා අමුතු රටක්. ඒක නිසා ජපානයේ පිළිබඳ හොයලා බලලා ඉතාමත්ම හොඳ අවධානයකින් මේ ගමන එන්න. මම ඉස්සර දැකලා තියෙනවා ලංකාවේ අය ඒ වගේම පිටරට අය ජපානයේ ඕන තරම් වීසා නැතුව ඉඳලා තියෙනවා. ඒ වගේම ඒ අය ගොඩාක් හම්බ කරා. ගොඩාක් ලස්සන ජීවිත වින්දා. ඒ අය හොඳ වාහන පැද්දා. හොඳ සල්ලියක් හම්බ කරා. ඒ වගේම ඒ සල්ලි ලංකාවට අරන් ගිහිල්ලා ලංකාවේ හොඳ ආයෝජන කරපු අය ඉන්නවා. හොඳ ව්‍යාපාර කරන අය ඉන්නවා. ඒ වගේම නත්තටම නැති වෙලා ලංකාවේ ආප්පවල කියන්නේ ඇලවෙන්න පුළුවන් උපරිම ඇලවිච්ච අයත් ඉන්නවා. මේ මීට අවුරුදු 20කට 25කට උඩදී කතා මේ මං කියන්නේ. ඉතින් ඒවා මම හිතන්නේ ඔයගොල්ලන්ගේ හැම ගමකම ඇති ඒ දවස්වල ජපානයට ගිය කෙනෙක්. ඒගොල්ලෝ හරි ලස්සනට ජීවත් වෙනවා. මොකද ඒ කාලේ හොඳට හම්බ කරා. වීසා ගැන කවුරුත් බැලුවේ නැහැ. ටැක්සස් ගැන බැලුවේ නැහැ. ඉස්කෝලේ යන ළමයෙකුත් 40 50ක් හම්බ කරා අපේ කාලේ. ඒකට හේතුව ජපානයේ නීතිය බොහොම ලිහිල්ව තිබ්බා. වැඩ කරන අය පිළිබඳ විශේෂ අවධානයක් තිබ්බේ නැහැ. ඒ වගේම පොලිසියවත් දැනගෙන හිටියේ නැහැ වීසා එකක් කියන්නේ කොච්චරක්ද කියලා. මම දැනුවත් ජපානයේ එලක් අය පාස්පෝර්ට් එකේ එක්ස්පයර් ඩේට් එක පෙන්නලා තිනවා මේක තමයි මගේ ජපානයේ වීසා එක කියලා. ඉතින් ඒ වගේ බොහොම අල්ප දැනුමක් තමයි පොලිසිය වලටත් තිබ්බේ. නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් අවුරුදු 10 15 20 යනකොට ජපානය තුළ ඒ නීති අනුකූල තත්ත්වය ගොඩ නැගිලා අද ආවිල්ලා තියෙනවා. ඔය එන ඉංජිනේරින් වීසා එක කියලා කියනවා. ඕක ඉංජිනේරින් වීසා එකක් නෙමෙයි. මේ රටේ තියෙනවා වීසා කැටගරි මම ඊට ඉස්සෙල්ලා කියලා තියෙනවා. ගන්න පුළුවන් වීසා කැටගරිස් තියෙනවා. ඒවා අතරට රින් ගන්න පුළුවන් විදිහට අර ග්‍රේ සෝන් එකේ යන්න පුළුවන් අවස්ථාවල තමයි ওই වීසා එක අරන් තියෙන්නේ. එකක් තමයි ඔබට ඩිග්‍රී එකක් හදලා තියෙනවා. අනිවාර්යෙන් ඩිග්‍රී එකක් හදනවා ඒක. හදලා ඊට පස්සේ යම්කිසි ආයතනයක ඉංජිනේරින් වීසා කියලා එහෙම වීසා එකකට එන්නේ නැහැ. එහෙනම් මොකක් හරි IT කම්පැනි එක ලොකු වැඩකාරයෙක් වෙන්න ඕනේ. එයාට හම්බ වෙනවා ඉංජිනේරින් වීසා එක. ඒකත් ලැබෙන්නේ ගිනෝ කියන අංශයට. ටෙක්නිකල් පැත්තෙන් එයා පරිපූර්ණ විශේෂඥයෙක් විදිහටයි එන්නේ. නමුත් ඔය දැන් ලංකාවේ සිට ජපානයට එන වීසා එක ඇවිල්ලා ගිනෝ වලටත් වැඩිය ඒකේ තියෙන්නේ ජපනිස් වලින් කියනවා නම් කොක්සයි ගියොමු ජිම්මුන් චිචිකි කියලා. කොක්සයි ගියොමු ජිම්මුන් චිචිකි කියලා. කොක්සයි ගියොමු කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් අෆයර්ස්. ඒක ඉන්ටර්නැෂනල් වැඩ කරන ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. එහෙම නැත්නම් ලිපි ලේඛන හදන කෙනෙක්. පිටරටත් එක්ක ගනුදෙනු කරන්න පිළිබඳ විශේෂ හසලකමක් තියෙන ඉඳා යම්කිසි ආයතනයක බඩු බහන්න පිටරටට විකුණන්න තියෙන හැකියාව. එතකොට ජිම්මුන් චිචිකි කියලා කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳ හොඳ දැනුමකින් සම්පූර්ණ කෙනෙක්. ඔය වීසා එක ඉස්සර හරි ලොකු වීසා එකක්. ඉන්ටර්නැෂනල් අෆයර්ස් කියලා හරි ලොකු වීසා එකක්. මොකද යම්කිසි කෙනෙක් සෙම්මොංගක් එකක් දෛගක් එකක් ඉවර කරලා ඒ අංශයේම රස්සාවකට ගියාම තමයි අපිට ඒ දවස්වල ওই වීසා එක හම්බුනේ. දැන් ඒක බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. නීතිය වෙනස් වෙලා රට ඇතුළට මිනිස්සු ඕන හින්දා ලංකාවේ යුනිවර්සිටි එකක් ඉවර කරලා ඩිග්‍රී එකක් අතේ දෙනවා නම් ඒ කෙනාට ගන්න පුළුවන්. ඒතර ඒ ආයතනයට ඇතුල් වෙන්නේ ඔය මං කියපු ඉන්ටර්නැෂනල් අෆයර්ස් වල එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හැටියට එහෙම නැත්නම් යම්කිසි ඔය BL හදන්න
කියන්නේ පිටරටට බඩු විකිණීම පිළිබඳ හසල දැනුවත් තියෙන කෙනෙක් හැටියට තමයි ගෙන්නන්නේ. දැන් ජපානයේ අද වෙනකොට වෙලා තියෙන්නේ ලංකාවෙන් එන ඕගොල්ලන්ව. ඒ වීසා එක తాවකාලිකව එක ආයතනයකට හදනවා. ඊට පස්සේ ඒ අයට කියනවා මෙතන වැඩ කරන්න බෑ, මෙතන වැඩ නෑ, ඔය රස්සාවක් හොයාගන්න කියලා. ඒතර මේක මාරු කරගන්න ඕනේ යම් කිසි ආයතනයක. ඒක පොඩ්ඩක් හිතන්න දැන් එන්නේ අවුරුදු 3ක වීසා එකකට රට ඇතුළට එහෙම නැත්නම් අවුරුද්දක වීසා එකකට ඒ වීසා එක ඇවිල්ලා මාසෙන් දෙකෙන් ඒ ආයතනයෙන් යන්න කිව්වම යන්න තැනක් තියෙන්න ඕනේ. ඒතර ඔය වීසා එක වෙන්නේ මන් දැනුවත් ලක්ෂ 35ක් 40ක් ඕගොල්ලෝ වියදම් කරනවා. ලක්ෂ 35ක් 40ක් වියදම් කරලා තමයි ජපානයට එන්නේ. ඇවිල්ලා මාසෙන් දෙකෙන් Tamanට තේරෙනවා Taman ලොකු අමාරුවක වැටලා ඉන්නේ කියලා. මොකද ඒ ගෙන්නපු කෙනා රස්සාවක් දෙන්නේ නැහැ. වීසා එක ආපහු අලුත් කරනකොටත් සල්ලි ඉල්ලනවා. තව තැනකට යනකොට අවශ්‍ය ලියවිලි මොනවද ඔබගේ පළවෙනි වීසා එකට ඇතුල් කරේ කියන ලියුම් ගොඩවත් ඔබගේ අතට දෙන්නේ නැහැ. ඒක මම දන්නවා. ගොඩක් අය ඊට පස්සේ එතන ඉඳන් අමාරු වෙනවා යම්කිසි අවස්ථාවක මේ වීසා එක මාරු කරගන්න. යම්කිසි කෙනෙක්ගේ ආයතනයකට අවස්ථාවක් ලැබුණොත් යන්න විදියක් නැහැ. මොකද ආපු ක්‍රමය අපි ක්‍රමානුකූලව දීකිවිලි ලෑස්ති කරගන්න ඕනේ. එහෙම වුණාම මුලින්ම අර ඉමිග්‍රේෂන් එකට දාපු ලියුම් ටික ඕනේ. ඔයා බැඳලාද කියලාවත් ඔයා හරියට දන්නේ නැහැ දාපු ඇප්ලිකේෂන්. මොකද ඒ අය ගොඩක් වෙලාවට පෙන්නනවා අඩුයි. පුළුවන් නම් ඒ ලියුම් ටික ඔක්කොම අතේ තියෙනවා නම් ඊට සමාන අවස්ථා රස්සාවක් තිබ්බොත් එතනට ගිහිල්ලා මෙන්න මේ වගේ දෙයක් වුණා මේ ආයතනෙට මට ගන්න බෑ කියනවා. නමුත් දැන් මට අවුරුද්දක වීසා එකක් තියෙනවා මට මේ ආයතනේ වැඩ කරන්න පුළුවන්කම ඒක දෙනවා. ඒක අනිවාර්යෙන් ගන්න පුළුවන්. නමුත් ඒ වගේ ආයතනයක් හම්බුනොත් ඒක නිසා ජපානයට එනකොට ලක්ෂ 25ක් 30ක් දීලා තමන් වීසා එකක් අරගෙන මුළු පවුල පිටින් ජපානයට එන්න පුළුවන් මෙච්චර ගාණක් හම්බ කරන්න පුළුවන් කියන මේ පුද්ගලයාව ඔබ කොතනට වෙනකන් දන්නවද? ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? රස්සාවක් දෙනවද? හොඳට මතක තියාගන්න ජපානයට එන එක නෙමෙයි ඔබගේ ඉලක්කය. ජපානයට එන්න ඕන කෙනෙකුට පුළුවන්. ජපානය තුල රැඳී සිටින්න, ජපානය තුල අවස්ථාව අරගෙන රැකියාව කරලා පඩියක් අතර ගන්න පුළුවන්ද කියන එකයි ඔබ බලන්න ඕනේ. අපිත් ආයතනයක් කරගෙන යන මිනිස්සු. හරි අමාරුවෙන් අපි ආයතන කරගෙන යන්නේ. ඉතින් අපේ ඉන්න සේවකයෝ ටික රඳා පවතින්න අපි සෙනසුරාදාටත් වැඩ කරනවා. ඒ තරම් ලොකු සටනක් මේ රට ඇතුලේ තියෙන්නේ. ඉස්සර ජපානයේ නෙමෙයි දැන් තියෙන්නේ. අපේ අය නිවාඩු ගන්නවා, නිවාඩු නැතුව ඉන්නවා. හරි බොහොම මේ තරඟකාරීත්වයක් මැද අපි මේ ව්‍යාපාර කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ තැනකට එනකොට Tamanට රැකියාවක් තියෙනවද? වීසා එක විතරක්ද මේ ආයතනයෙන් දෙන්නේ? එහෙනම් එන්න පෙර කාට හරි කතා කරලා මෙන්න මේ වගේ වීසා එකකට මං එන්නේ. මට තව ජොබ් එකකට මාරු කරගන්න පොරොන්දුවක් ගන්න පුළුවන්ද? මේ දේවල් ඇයි දෙයියනේ ඕගොල්ලෝ හොයන්නේ නැත්තේ? දැන් මගේ Facebook පිටුවට TikTok එකට දවසකට 100කට වැඩි මෙසේජ් එනවා. අනේ මට රස්සාවක් හොයලා දෙන්න. මට තියෙන්නේ ඉංජිනේරින් වීසා එකක්. ඉංජිනේරින් වීසා එකක් තියෙනවා අවුරුදු 3ක්, අවුරුදු 5ක්, අවුරුද්දක්. අනේ මට රස්සාවක් හොයලා දෙන්න. කොහොමද දෙයියනේ මේ වැඩ කරන්නේ අපි? ඇයි ඕගොල්ලන් එනකොට ඔය ලක්ෂ ගාණක් දෙන මිනිස්සයාගෙන් අහන්නේ නැත්තේ? ඇයි ඔය මිනිස්සයත් එක්ක හරියට දෙන්න මූණට මූණ ඉඳගෙන කතාව ඉවර කරගන්නේ නැත්තේ? මේ ඇවිල්ලා රස්සා හොයනවා කියන්නේ මොන තරම් භයානක වැඩක්දකට ඔය එන්නේ? ඒක නිසා මම කරුණා කරලා ඉල්ලා සිටිනවා මට මෙසේජ් යවුවත් කමන්නේ වෙන අයට මෙසේජ් යවුවත් කමන්නේ මූලික වැරද්ද කරන්න ඉස්සෙල්ලා ඔබට රස්සාවක් මේ ඉංජිනේරින් වීසා එකේ තියෙනවද නැද්ද? කොහොමද ඔබ මේ ණය ගෙවන්නේ කියලා හරියටම ගණන් හදාගෙන එන්න බලන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ වෙන වෙන අතවල් වලට හරව ගන්න. ඇවිල්ලා අවුරුද්දක්වත් මාස 6ක්වත් වැඩ කරන්න නැති තැනකට ලක්ෂ 25ක් 30ක් දීලා කොහොමද ඕගලන් එන්නේ? කොහොමද ඒ වගේ ශක්තියක් තියෙන්නේ ඕගලන්ට? හොඳට දෙවරක් කල්පනා කරලා බලලා එන්න බලන්න. ඉංජිනේරින් වීසා එක කියන්නේ දැන් ජපානයේට විශාල කරදරයක් වෙනවා. ඒක නිසා බොහොම පරිස්සමෙන් යම් කිසි කෙනෙකුට සල්ලි දීලා වීසා එකක් හදනකොට ඒ ගන්න ඩිග්‍රී එක මොකක්දවත් කියලා හොයාගන්න. තම මොන වගේ ඩිග්‍රී එකකටද මේ වීසා එක ගත්තේ කියලාවත් දැනගෙන එන්න. මෙතනට ඇවිල්ලා අනේ අපි දන්නේ නැහැ වීසා විතරයි අපිට හම්බුනේ කියලා කිව්වට කවුරුත් උදව් කරන්නේ නැහැ මේ ජපානේ. උදව් කරන්න බෑ ඔයගලන්ට. කොහොමද උදව් කරන්නේ? ආව විදියක් දන්නේ නැහැ, දාපු ලියුමක් දන්නේ නැහැ. මොනවද ලිව්වේ කියලා ඇප්ලිකේෂන් එක අපි දන්නේ නැහැ. එනකොට දාපු ඩිග්‍රී ඔරිජිනල් එකේ කොපියක් ගන්න, ඇප්ලිකේෂන් එකේ කොපියක් ගන්න, ඔයගලන්ගේ බයෝඩේටා එකේ ලිපියක් ගන්න කොපියක්, යනතන දුන්න ලිපි ගන්න ඒවයි කොපියක්. ඒ දේවල් ලෑස්ති කරගන්න. අඩුම තරමේ
එන්නම ඕන. ඒක නිසා හොඳින් පරිස්සමෙන් මේ ඉංජිනේරිං වීසා උවදුරෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. ඔබ තමයි අද කතා කරන්න ඕනේ දේ.